කරන්න ඉංග්ලිෂ් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉගෙන ගන්න උනන්දුව තියෙන ඕනම කෙනෙකුට සපෝට්යක් විදියට තමයි මේ වැඩසටහන අපි කරන්නේ. So today's word is brave. Brave means having courage even when you are scared. Brave කියන්නේ පුතේ ඒ කියන්නේ අපි බය වුණත් අපි උත්සාහ ගන්නවා නම් ඒකට brave කියලා කියනවා. example sentences දෙකක් විතර මම දෙන්න. ඒව ලියා ගන්න ඒවයි තේරුම බලාගන්න. හරිද? First one, she was brave enough to speak in front of the class. She was brave enough to speak in front of the class. Again, she was brave enough. She was brave enough කියන්නේ ඇය ඇතිතරම් නිර්භීත වුණා. මොකකට ඇතිතරම්ද? to speak කතා කරන්න in front of the class. in front කියන්නේ පුතේ ඉස්සරහා පන්තියේ ඉස්සරහා කතා කරන්න තරම් ඇය නිර්භීත වුණා. Another example, a brave person never gives up easily. Again, a brave person never gives up easily. Again, නිර්භීත පුද්ගලයෙක් never gives up. never කියන්නේ never කියන එකේ තේරුම කවදාවත් නැහැ. never gives up means කවදාවත් අත්තරින්නේ නැහැ. ඒ කියන්නේ උත්සාහය අත්තරින්නේ නැහැ. never gives up easily. කියන්නේ lazy. ඒ කියන්නේ නිර්භීත පුද්ගලයෙක් කවදාවත් උත්සාහය lazyයෙන් අතාරින්නේ නැහැ. පැහැදිලිද?